cheese දාලා hello guys ඉතින් ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකකින් ඔයාලා ගාවට ආවා. අද කන්න යන්නේ චීස් කොත්තුවක්. මෙන්න තියෙනවා බාණ්ඩේ. මේස් ග්‍රිල් එකෙන් chicken cheese කොත්තු large එකක් red cheese දාලා ගත්තේ. ඉතින් බලමු කොහොමද කියලා. Uber Eats එකෙන් තමයි අපි ඕඩර් එක දැම්මේ. ඔන්න තියෙන්නේ guys මේස් ග්‍රිල් එකේ චීස් කොත්තු එක උඩින් cheddar cheese දාලා I think කොර කරලා තියෙන්නේ. මේක තමයි බාණ්ඩේ. පේනවද ඔයාලට? අපි බෙදාගෙන ඉමු. ඉතින් guys මේ තියෙන්නේ මේස් ග්‍රිල් එකේ chicken cheese කොත්තු එක උඩින් cheddar cheese දාලා තියෙනවා. මොකද හොඳක් එනවා. අපේ අයියා තමයි කිව්වේ කාපු cheese කොත්තු වලින් සුපිරියක් කියලා. ඉතින් අපි අද ඒක try කරලා බලන්න යන්නේ. කිව්ව කතාව සුපිරිද සෙට්ද ඇත්තද කියලා. ඉතින් බරි කතා නැතුව අපි කාලම බලමු. හොඳ cheesy ගතියට තියෙනවා. cheese නම් දාලා දෙන්න හැබැයි හොඳට. දාගන්න කමු. හොඳයි. මරු. පොඩි අවුලකට තියෙනවා මේක chili paste මුකුත් අපිට හම්බෙලා නැහැ. ඇයි දන්නේ? හොඳට cheese රහ කිරි රහ හොඳට එනවා. Uber Eats එකෙන් ගත්තේ මම 3200 ගණන් ගියා ඩිලිවරිත් එක්ක. මම චීස් ඇඩ් කරලා ගත්තේ, cheddar cheese ඇඩ් කරලා ගත්තේ. බයි කොත්තු අනලිමයි. මේ චීස් දාලා දෙනවා. chicken උත් දාලා තියෙනවා. තලි චීස් කෑලි දාලා තියෙනවා. මරුවා කාපු රියල් චීස් කොත්තුවක්. chicken දාලා තිනවා. chicken කොත්තුව chicken දාලා තියෙන්න බෑද? හැබැයි chili paste නැතුව කෑ වගේ මේක. cheese රහම හොඳට එනවා. ගොඩක් දවසින් try කරපුවා හොඳ සුපිරි කොත්තුවක්. guys
කාලෙකින් කාපු සුපිරි කොත්තුවක් කිව්වාගේ කිරිබත් ගොඩ මේස් ග්‍රිල් එකෙන් තමයි ඔඩර් එක දැම්මේ. පෝෂන් එක 3000 ගණක් වුණේ Uber Eats එකෙන් ඔඩර් කරමින් ඉඳා එක්ස්ට්‍රා චීස් දාලා මම හිතන්නේ ඒක අවුට්ලට් එකෙන් ගන්න ඕඩර් ඊට අඩු ඇති. ලාර්ජ් පෝෂන් එක ගත්තේ මම මීඩියම් පෝෂන් 1400 ගණක් දාලා තිබ්බේ. එක්ස්ට්‍රා චීස් දාලා ගත්තින් තමයි ඔක ප්‍රයිස් එක කොහොම උනේ. චීස් නම් හැබැයි මදිනු කියන දාලා තිබ්බා. චීස් දාලා තිබ්බා, චිකන් දාලා තිබ්බා. කොත්තු නම් නියමයි. ඔයාලා දන්න සුපිරි ප්ලේස් තියෙනවා පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් try කරලා බලනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආ සෙට් වෙමු.